හායි ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් ටික දවසකට පස්සේ මම අලුත් ව්ලොග් එකක් අරගෙන අදත් ආවා. සැරම සැර මුරුක්කුවකුත් කාලා සීනි වැඩියෙන් දාපු ටී එකකුත් බීලා ඔන්න ඉතින් අද දවස මං මේ විදියට පටන් ගන්නවා. කාලෙන් කාලෙට මට එක එක ඇබ්බැහියන් තියෙනවා. ඉතින් මේ දවස්වල මගේ අලුත්ම ඇබ්බැහිය තමයි මුරුක්කු කාලා ටී බීම. ඉතින් ඔන්න ඔය විදිහට අද දවස ආරම්භ කරමු. ගොඩ දවසකින් ඔයාලට මගේ වගාව පෙන්වන්න බැරි වුණානේ. ඉතින් මේ තියෙන්නේ මගේ පුංචි වගාවේ පළදාව. වගාව කිව්වට මට ඉතින් අර vlogs වල දැම්මට ඊට පස්සේ ඉතින් වගාවේ වැඩ කටයුතු කරගෙන යන්න බැරි වුණා. ඉතින් හදපු වගේ මෙන්න මේ වගේ චූටි චූටි තක්කාලි ගෙඩි හැදිලා තිබුණා. ඒ ටික ඉදිලා නිසා ඉතින් මම මෙහෙම මේ ටික කඩා ගන්නවා. මේ තියෙන්නේ ඉතින් මගේ පුංචි වගාවේ ඉස්සෙල්ලම නෙලාගත්තු පළදාව තක්කාලි. මං හිතන් හිටියේ වගාව ටිකක් දාන්න ලොකුවට. උනාට ඉතින් අපිට මේ පාර වැස්සේ නැති නිසා මම ඒක එතනින්ම පොඩ්ඩක් නතර කරා. ඉතින් මේ තියෙන්නේ මගේ කංකුන් ටික. ඊට පස්සේ ආයේ තක්කාලි වල තමයි ඉස්සෙල්ලම ඉතින් පළදාව හැදුනේ. තාම මිරිස් එහෙම තියෙනවා. ඒවා තාම හැදුනේ නැහැ. ඊට පස්සේ මම උදේට කෑවා. ඉතින් අද මෙන්න මේවා තමයි කන්න තිබුණේ. අද ඉතින් මේ vlog එක පොඩි vlog එකක් වෙයි. මම ඔයාලට හිතන් ඉන්නවා මගේ මම මේ සතියේ මහපු ඩිසයින් ටිකකුත් පෙන්නන්න. ඉතින් ඒ ටිකත් බලලම යන්න. දැන් මම මේ කරන්න හදන්නේ පොඩි money challenge එකක්. YouTube එකේ නිතරම දකින දෙයක් මම මේක. ඉතින් මම මේක කලින් කරා. මම ෂොප් එක කරගෙන යන දවස්වල. ඉතින් ඒ දවස්වල මට සල්ලි තිබුණ නිසා මම මේක කරා. ඉතින් දැන් මම ඒ කරපු එකම තමයි මේ ආයෙ කරන්න හදන්නේ. ඇත්තටම මේ විදියට කරලා බලන්න ඔයාලට සල්ලි එකතු කරගන්න ආස හිතෙනවා. ඒ වගේම අපිට නොදැනීම සාමාන්‍ය අපිට අපි නොහිතන ගාණක් අපිට එකතු කරගන්න පුළුවන්. මීට වඩා ලොකු money challenge තියෙනවා. උනට මම මේ පොඩිම තැනකින් පටන් ගන්නෙ. මෙන්න මේ විදියට මම කොටු ටිකක් ගහලා මම මේක ලියාගන්නේ 30 ගුණාකාර 30 60 90 ඊට පස්සේ 90ට 30ක් එකතු වෙලා එහෙම තමයි ලියාගන්නේ. මෙතන වැඩිම තියෙන ගාණ 990. ඒක ඉතින් ඕනි කෙනෙක්ට දාන්න පුළුවන්. අපි ඉතින් මේක ඊට පස්සේ මම මෙන්න මේ වගේ බොටල් එක අලව ගත්තා. මම මෙතනට මේ අතේ සල්ලි තියෙන වෙලාවට ඔය ඔතන කොටු වල ලියලා තියෙන ගණන් වලින් ගාණක් දාලා ඒ කොටුව කපනවා. ඊට පස්සේ ඉතින් ඔය කොටු ටික ඔක්කොම කැපිලි ඉවර වෙනකොට අපිට නොදැනීම එකතු වෙලා තියෙනවා 16830ක්. ඉතින් ඒක ලොකු ගාණක්. අපිට මේක මේ කරගෙන යද්දි ආස හිතනවා කරන්න. සාමාන්‍ය මාසයක් එකමාරක් විතර යනකොට ඒ ගාණ නොදැනීම වට ඉතුරු වෙලා. ඉතින් ඔයාලා කරලා බලන්න. දැන් මම ඔයාලට හිතුවා මේ දවස් ටිකේ මම මහපු වයින් ඇඳුම් ටිකක් පෙන්නන්න. මහපු ලස්සනම ෆ්‍රොක්ස් ටිකක්. ඉතින් ඒ ටිකත් ඔයාලා බලලා ලස්සනයි නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම් මගේ page එකේ link එක. ඉතින් ඔයාලට අලුත් ඩිසයින් බලා ගන්න පුළුවන්. ඒ නිසා page එක follow කරලා තියාගන්න. අද රෑට චීස් පැස්ටා එකක් හදන්න. ඉතින් බලමු මම මේක අද කොහොමද හදන්නේ කියලා. මම ඔයාලට මං හදන රෙසිපි එක කියන්නම්. මුලින්ම මෙන්න මේ වගේ මම පැස්ටා ටික තැම්බෙන්න තියාගත්තා. ඊට පස්සේ කැරට්, ගෝවා, ලූණු, අමු මිරිස් ටිකක් එහෙම මං කපා ගත්තා. මං අද මේකට සොසේජස් දානවා. බිත්තර දාන්නේ නැහැ. ඊට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් ඕන. ඊට පස්සේ භාජනයක් මේ වගේ තියලා ඇස්ට්‍රා ටිකක් දාලා
සොසේජස් ටික ටෙම්පරාදු කරගන්න ඕනේ. ඉතින් ඔයාලට මේකට බිත්තර එහෙම උනත් දාන්න පුළුවන්. මම කැමති නෑ බිත්තරයි ෆ්‍රෙෂ් මිල්ක් කලවම් වුණාම මට හිතෙනවා අවුල් යයි කියලා. ඒ නිසා මම කැමති නෑ. ඊට පස්සේ මම අර කපාගත්ත එළවලු ටික මේකට ඇඩ් කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ලුණු, ඊට පස්සේ ගම්බිරිස් කුඩු ටිකක්, කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. මේ විදියට හදලා try කරලා බලන්න. හරිම රසයි. චීස් නැතුව තමයි මම අද මේ චීස් පැස්ටා එක හදාන්නේ. චීස් වගේ රසටම. ඉතින් මේ විදියට හදලා කාලා බලන්න. ඊට පස්සේ මම අර ටෙම්පරාදු කරගත්ත එළවලු මිශ්‍රණය මේ විදියට පැස්ටා එකට දාලා හොඳට මික්ස් කරගන්නවා. ඊට පස්සේ මේකටම මම අර පෙන්නපු ෆ්‍රෙෂ් මිල්ක් කෝප්පයක් විතර තිබ්බා. ඒ ටික ඇඩ් කරගෙන හොඳට මේ කුක් වෙන්න දෙන්න ඕනේ. ඒක කුක් වෙනකොට හොඳ තික් වෙලා හොඳට චීස් වගේ වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙනකන් හොඳට අපි මේක ලිපේ තියාගෙන කලවම් කරන්න ඕනේ. ඔන්න ඔය විදියට තමයි මම අද චීස් පැස්ටා හදාගෙන කෑවේ. ආයෙ ඉක්මනට හම්බෙමු. බයි බයි.